ඔයාලා කෙලින්ම යන්න Google Chrome එකට ගියාට පස්සේ එතන සර්ච් බාර් එකේ සර්ච් කරන්න Gemini AI කියලා. ඊට පස්සේ Google Gemini කියලා තියෙනවා. ඒක ටච් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. ඒ ඉන්ටර්ෆේස් එකේ පල්ලෙහාට S දෙන තැන ප්ලස් මාක් කියපුවාට පස්සේ අපිට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් ගැලරි එකෙන්. only this time කියන එක මෙතනයි දෙන්න. දීලා ගැලරි එකෙන් ඕන ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. ඒ සිලෙක්ට් කරගත්තාම අපේ මූණ හොඳට පැහැදිලිව පේන ෆොටෝ එකක් එන්න ඕනේ. ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ අපි ආයෙත් Gemini ඉන්ටර්ෆේස් එකට වැටෙනවා. ඊට පස්සේ එතන පොඩ්ඩ වෙලාවක් ඒ ඉන්ටර්ෆේස් එකේ අපි ෆොටෝ එක ලෝඩ් වෙනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ මෙතන ටෙක්ස්ට් එක දුන්නට පස්සේ ටෙක්ස්ට් එක මේ වැටෙනවා. ඊට පස්සේ අපි සෙන්ඩ් කරන අපි මැසේජ් සෙන්ඩ් කරනවා වගේ පැත්තෙන් තියෙනවා මේ සෙන්ඩ් අයිකන් එක. ඒක සෙන්ඩ් දෙන්නට පස්සේ මෙහෙම ලෝඩ් වෙනවා. ටිකක් වෙලා ඉන්න ඕන තැන ලෝඩ් වෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා ලෝඩ් වුණාට පස්සේ අපේ ඉමේජ් එක හැදිලා කියලා වෙල්ලා ඉමේජ් එක වැටෙනවා. අපි අතන කොපි පේස්ට් කරගන්න ඕනේ මේ ප්ලස්මාක් එකට උඩින් මේ අපේ ෆොටෝ එක එන්න ඕන කොයි විදිහටද කියලා. මේ වගේ වීඩියෝ ඉක්මනින් දැනගන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා.